සෝස් වර්ග 3ක් එක්ක මේක සර්ව් වෙනවා. අපිට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එනවා මේකට. තව චීස් ස්ලයිස් එකක් මෙන්න මේ විදිහට තියෙනවා. ඒ සෝස් එක මරු හැබැයි වෙනම ටේස්ට් එකක් තියෙනවා. ඔන්න ඉතින් අදත් මම ආවා මැංගෝ ට්‍රී රෙස්ටුරන්ට් එකට. ඉතින් මම කලින් වීඩියෝ එකක් කරා මැංගෝ ට්‍රී එකේ මෙයාලගේ සෙට් මෙනු එක. ඉතින් අද ආවා මෙන්න මේ විදිහට මෙයාලගේ තියෙනවා බර්ගර්ස්, ක්ලබ් සෑන්ඩ්විච්, ජූස් වර්ග ගොඩාක් ಜಾති තියෙනවා. ඉතින් මම අද ඕඩර් කරා බර්ගර් එකකුයි, ක්ලබ් සෑන්ඩ්විචුයි, ඒ වගේම මැංගෝ ට්‍රී රෙස්ටුරන්ට් එකේ ස්පෙෂල් මැංගෝ ජූස් එක. ඉතින් අපි මෙන්න මේ ටික රස බලමු දැන්. ඉතින් පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි මෙයාලගේ බර්ගර් එක අපිට සර්ව් වෙන්නේ. ඉතින් මෙහෙම අපිට සෝස් වර්ග 3ක් එක්ක මේක සර්ව් වෙනවා. අපිට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එනවා මේකට තව. ඉතින් ටොමැටෝ සෝස් එකක් තියෙනවා. මේවා මෙයාලම හදපු සෝස් එකක් කියලා මෙයාලා කිව්වා මෙතන. ඉතින් අපි මේ වගේ වැඩි කතා කරන්නේ නැතුව රස බලමු. ඉස්සෙල්ලාම අපි මෙන්න බර්ගර් එක රස බලමු. ඉතින් පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි මේ බර්ගර් එක තියෙන්නේ. ඉතින් මේකේ චීස් ස්ලයිස් එකක් මෙන්න මේ විදිහට තියෙනවා ඇඩ් වෙලා. ඉතින් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මැංගෝ ට්‍රී එකේ මෙන්න මේ බර්ගර් එක. ඉතින් අපි මෙන්න මේ බර්ගර් එක රස බලමු දැන්. බර්ගර් ටේස්ට් එක නම් මාරු. ඉතින් මේක බර්ගර් කනකොට අර වටේ තියෙන ඔක්කොම එළියට එනවා. අපිට මෙන්න මේ විදිහට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හම්බෙලා තියෙනවා. කොහොමද ෆ්‍රයි වෙලා තියෙනවා. ඉතින් අපි මම මේ බලන්නේ මේ මෙයාලා හදපු සෝස් එකක් තුම මෙන්න මේක. ඒක තමයි රස බලන්න යන්නේ දැන්. සෝස් එක මාරු. ඉතින් මම බර්ගර් එක රස බැලුවා. ඉතින් මම මේ පැත්තෙන් පේනවා ඇති මේ මෙන්න මේ විදිහට අපිට ක්ලබ් සෑන්ඩ්විච් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ක්ලබ් සෑන්ඩ්විච් එකත් එක්ක මෙන්න මේ විදිහේ ස්පෙෂල් එකක් ඇවිල්ලා තියෙනවා අපිට. චිකන් එහෙම දාලා හදපු ස්පෙෂල් පොඩි මේවා එකක්. ඉතින් අපි මේකත් බලමු රස. මේ රයිටා එක වගේ චිකන් එහෙම දාලා හොඳට හදලා තියෙන්නේ. මේකේ තක්කාලි, අමු මිරිස් ගොඩක් දේවල් ඇඩ්ලා තියෙනවා චිකන් එක. මාරම රසයි ඒක. ඉතින් මෙයාලා මේ ක්ලබ් සෑන්ඩ්විච් උත් එක්කත් අපිට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මැංගෝ ට්‍රී රෙස්ටුරන්ට් එකේ ක්ලබ් සෑන්ඩ්විච් එක අපිට බලා ගන්න පුළුවන්කම හම්බෙන්නේ. පේනවා ඇති. හොඳ පෙනුමක් තියෙන උස ක්ලබ් සෑන්ඩ්විච් එකක් තමයි අපිට හම්බෙන්නේ මෙයාලගේ. ඉතින් අපි මේක රස බලමු. ඉස්සෙල්ලා රස බලපු එක මම හිතන්නේ මේක චිකන් සලාඩ් එකක් වෙන්න ඕනේ. ඉතින් අපි දැන් ක්ලබ් සෑන්ඩ්විච් එකේ මොනවද තියෙන්නේ කියලා බලමු. ඉතින් අපිට උඩමලේ එකේ මෙන්න මේ විදිහට එක් පැටි එකක් තියෙනවා. ඒ වගේම චීස් ස්ලයිස් එකක් තියෙනවා. ඊළඟට චිකන් දාලා තියෙනවා. ඉතින් අවසානට මම හිතන්නේ චිකන් හැම් එකක් එහෙම තියෙනවා. මෙන්න මේ විදිහේ උසම උස ක්ලබ් සෑන්ඩ්විච් එකක් තමයි අපිට හම්බෙන්නේ. ඉතින් අපි දැන් මෙන්න මේ ක්ලබ් සෑන්ඩ්විච් එකේ රස බලමු. මම ඉතින් කපාගෙන ෂේප් එකේ කන්න ඕනේ. මම නම් ඉතින් එකපාරෙන් එක කටක ඔක්කොම ටික රස බැලුවා. ඒකට ක්ලබ් සෑන්ඩ්විච් එක මේ ඒකේ තියෙන ඔක්කොම ටිකත් එක්ක හැපිලා ටේස්ට් වෙනකොට ඇත්තටම මාරම රසයි. ඒක අමුතුම ටේස්ට් එකක් තියෙනවා. ඉතින් ඊළඟට මම මේ පාම් පෙත්තක් එක්ක මෙයාලගේ මෙන්න චිකන් සලාඩ් එකක් පොඩ්ඩක් try කරලා බලන්න. මෙන්න මේ විදිහට. චිකන් සලාඩ් එක මරු.
සෑන්ඩ්විච් පාන් එකත් එක්ක චිකන් සලාඩ් එකක් නියමෙටම සෙට් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මේ මැංගෝ ට්‍රී එකේ ක්ලබ් සෑන්ඩ්විච් එකයි බර්ගර් එකයි මම රස බැලුවේ. මැංගෝ ට්‍රී රෙස්ටුරන්ට් එක අලුතෙන් තමයි අනුරාධපුරේට ඕපන් වුණේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් ඇවිල්ලා මෙන්න මේ හැම දෙයකම මෙතනින් රස බලන්න පුළුවන්. ඉතින් ප්ලේස් එක ගැන කිව්වොත් එහෙම අනුරාධපුර DS ඉස්කෝල ඉස්සරහා තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. ඉතින් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. මම ලොකේෂන් එකත් යටින් දාන්න. ඉතින් අපිට ඊළඟට තියෙන්නේ මැංගෝ ට්‍රී රෙස්ටුරන්ට් එකේ මෙන්න මේ ස්පෙෂල් මැංගෝ ජූස් එක. ඉතින් අපි මේ මැංගෝ ජූස් එකත් රස බලමුද? මේක අර හොඳ තික් මැංගෝ ජූස් එකක්. ඉතින් මාරම ෆ්‍රෙෂ් ගතියක් තියෙනවා ජූස් එකේ. ඉතින් ඇත්තටම මාරම රසයි. ඇත්තටම සුපිරි මැංගෝ ජූස් එක නම් නියමයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි තඩිය අද ඇවිල්ලා මැංගෝ ට්‍රී රෙස්ටුරන්ට් එකේ මෙන්න මේ බර්ගර්ස් ක්ලබ් සෑන්ඩ්විචස් ඉතින් මෙන්න මේ ජූස් ටික රස බැලුවා. ඉතින් ඇත්තටම මාරම රසයි. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් ඇවිල්ලා මෙන්න මේ ටික රස බලන්න. ඉතින් තව ගොඩක් දේවල් මෙයාලගේ රයිස් කොත්තු ගොඩක් දේවල් තියෙනවා. බයිට් වර්ග එහෙම තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් ඇවිල්ලා මැංගෝ ට්‍රී රෙස්ටුරන්ට් එකේ මෙන්න මේ හැමදේම රස බලන්න. එහෙනම් ඉතින් තඩිය ගිහින් එන්න.